1,200 miles from Ladakh through Nepal, Tibet and Bhutan. The Himalayas is the birthplace of the Yeti. At 17,500 feet, Everest Base Camp is a ragged collection of tents, the image that started the West's obsession with the Yeti. Simply because I happened to mention I got high fever. I thought it was the Nepalese guy. There was a huge person standing there. But no, it was standing like a human being. I couldn't see the features much, but it came near me and it made a very eerie noise, like I don't know how to. 2019, the Himalayas. An Indian Army expedition is on a remote mountain pass on the border of Nepal and China that don't match any known animal or that they find don't look human in any way, shape, or මිත්‍රවරුනි thumbnail එක දැක්කහම ඔයගොල්ලෝ දන්නවා මම අද කතා කරන්න යන මාතෘකාව මොකක්ද කියලා. ඇත්තටම මුළු ලෝකයක් අද වෙනකන් සොයන සහ විශ්වාස කරන යටි කියන සත්වයා නැත්තම් හිම මිනිසා ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. මම මේ කතාව සම්පූර්ණයෙන්ම දිගහරින්න කලින් ඉස්සෙල්ලාම මේ යටි කියන සත්වයා මුහුණට මුහුණ හම්බ වුණු ජීවමාන සාක්ෂියකින් මේ කතාව පටන් ගන්නවා. ශ්‍රී මදුකර් නාත් කියන්නේ මිත්‍රවරුනි ඉන්දියාවේ නාත දර්ශනයේ නිර්මාතෘවරයා. මේ නාත දර්ශනය කියන්නේ Hindu බෞද්ධ සම්මිශ්‍රණයක් සහ යෝගී ක්‍රියාදාමයන් එකතු කරලා නිර්මාණය කරපු අතිශය ප්‍රසිද්ධ දර්ශනයක්. උතුරු ඉන්දියාවේ සහ නේපාලයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ නාත ධර්මය විශ්වාස කරනවා සහ මේ අනුව තමුන්ගේ ජීවිකාව ගෙනියනවා. මොකද මේ නාත දර්ශනය අලුත් දෙයක්. මේ නාත දර්ශනය ඉන්දියාවට හඳුන්වා දුන්නේ ශ්‍රී මදුකර් නාත් කියන ශ්‍රේෂ්ඨ ආධ්‍යාත්මික මඟ පෙන්වන්න. මෙතුමා අදටත් ඉන්දියාවේ ජීවත් වෙනවා. මෙතුමා කොච්චර ශ්‍රේෂ්ඨද කියනවා නම් මිත්‍රවරුනි 2020 අවුරුද්දේදී ඉන්දියාවේ තුන්වෙනියට විශිෂ්ටතම සම්මානය වන පද්ම භූෂණ සම්මානයෙන් මෙතුමා පිදුම් ලබනවා. ඊට අමතරව ශ්‍රී මදුකර් නාත් කියන්නේ අතිශය ප්‍රසිද්ධ කීර්තිමත් යෝගීවරයෙක් වගේම කීර්තිමත් ගත් කතුවරයෙක් වෙනවා. මෙතුමා මේ කතාවට කොහොම සම්බන්ධ වෙන්නේ? මේ මදුකර් නාත්තුමා මහේශ්වරන් බාබාජී කියන යෝගීවරයාගේ ගෝලයෙක්. මෙතුමා අවුරුදු 19 තමයි මහේශ්වරන් බාබාජී හම්බෙලා එතුමාගෙන් මේ ආධ්‍යාත්මික කරුණු අදාරන්නත් ඒවා අනුගමනය කරන්න පටන් ගන්නෙ. He was a great devotee of Krishna, so he made it into Bill. Is it simply because I happened to mention that when I wanted to go to Kailash. ඉතින් මෙතුමාගේ තරුණ කාලයේ වෙච්ච සිදුවීම තමයි මම මේ දැන් ඔයාලට කියන්න යන්නේ. මවුන්ට් කයිලාෂ්. ඒ කියන්නේ කයිලාෂ් කියලා කන්දක් තියෙනවා උතුරු නේපාලයේ. ඒ කියන්නේ නේපාලයට උතුරින් චීන දේශ සීමාවේ. මේ කන්ද අයිති වෙන්නේ වර්තමාන මේ චීනයට. ඒකට මේ නේපාලයේ පැත්තෙන් තමයි මේ කන්දට ළඟා වෙන්න පුළුවන්. මේ කයිලාෂ් කියන කන්දට මෙතුමාගේ ගුරුතුමා වන සීගුරු බාබාජීත් එක්ක වන්දනා ගමනක් යනවා. වන්දනා ගමනක් කියලා මම අදහස් කළේ මේ කයිලාෂ් කියන කන්ද බෞද්ධ ආගමට අනුව විශ්වාස කරනවා මහා මේරු පර්වතය කියලා. බෞද්ධ ආගමේ සමහර තැන්වල බෞද්ධ දර්ශනයේ සමහර තැන්වල සඳහන් වෙන මහා මේරු පර්වතය කියන්නේ මේ කයිලාෂ් කියන කන්ද කියලා විශ්වාස කරනවා. ඊට අමතරව ජෛන ආගමට අනුව ඔවුන්ගේ ප්‍රධානම ශාස්ත්‍රෝරයන් 24 දෙනාගෙන් පළමුවන්නා වන ඍෂභනාථ නැත්තම් පද්ම රාජේශ්වර කියන ශාස්ත්‍රවරයා මෝක්ෂය ලබා ගත්තේ මේ කයිලාෂ් කියන කන්දේදී කියලා විශ්වාසයක් තියෙනවා. ඊටත් අමතරව Hindu ආගමට අනුව ශිව දෙවියන්ගේ භවන කියලා සැලකෙන්නේ මේ කයිලාෂ් කියන කන්ද. ඉතින් මෙතුමා වන්දනා ගමනක් විදිහට නේපාලයේ හරහා ඉන්දියාවේ ඉඳන් මේ කයිලාෂ් කියන කන්ද තරණය කරන්න එතුමාගේ ගුරුවරයයි ඊට අමතරව තව නේපාල ජාතිකයන් කිහිප දෙනෙකුයි. මොකද මේ කට්ටියගේ බඩු බාහිර ආදී රැගෙන යන්න නේපාලයේ උතුරු කඳු ආශ්‍රිත ජීවත් වන ශර්පා කියන ගෝත්‍රයේ ජනතාව මේ ටිකක් 10 දෙනෙක් 15 දෙනෙක් එකතු කරගෙන හදාගත්ත එක වන්දනා නඩයක් එක්ක තමයි, ඒ කියන්නේ වන්දනා නඩයක් වගේ කට්ටිය එකතු වෙලා මේ කන්ද තරණය කරන්න යනවා. මේ කන්ද පෙනෙන නොපෙනෙන මානෙට එනකොට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා මේ කට්ටියට. මොකද හේතුව
මවුන්ටන් ෆීවර් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඉහළ උන්නතාංශයේ කඳු තරණය කරනකොට ගොඩාක් කඳු නගින්නන්ට වැළඳෙන රෝගයක් තමයි මවුන්ටන් ෆීවර් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ඉහළ උන්නතාංශයේ අඩු ඔක්සිජන් පර්සන්ටේජ් එක සීතල දරා ගන්න බැරි වුණාම කඳු කර උණ මවුන්ටන් ෆීවර් කියන එක බොහෝ දුරට කඳු නගින්නන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. ඉතින් මේ මවුන්ටන් ෆීවර් එක හැදෙනවා අපේ මේ කතානායකයා වන ශ්‍රී මදුකර් නාත්. මෙතෙන්දි මෙයාලා කරන්නේ මෙයාලගේ ගමන නවත්තලා අතරමඟ කූඩාරම් ගහගෙන ටික දවසක් රැඳී ඉන්න තීරණය කරනවා මෙතුමා නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත් වෙනකම්. ඉතින් මෙතුමාට අල්ලපු කූඩාරමේ තමයි ශ්‍රී ගුරු බාබාජී ඉන්නේ. ඊට වටේට අමතරව මේ නේපාල ජාතිකයන් එයාලා කූඩාරම් ගහගෙන රැඳී ඉන්නවා ටික දවසක් මෙතුමා දැන් යටා තත්ත්වයට පත් වෙනකම්. එදා හවස එක දවසක හවස රෑ 7-8 වගේ වෙනකොට අඳුර වැටිලා අධික ශීතල මෙතුමා කූඩාරම ඇතුලේ ඉන්නවා. ඇතුලේ පොඩි බූම් තෙල් ලන්තෑරුමක් පත්තු කරලා තියෙනවා. ඒකෙන් සාමාන්‍ය එළියක් විහිදුණා කියලා මෙතුමම කියනවා. මෙතුමාට දැනෙනවා මෙතුමයි කූඩාරම වටේ කවුරු හරි ඇවිදිනවා බර අඩි තියලා. ඉතින් ඇත්තට මෙයා ඉස්සල්ලාම විශ්වාස කරලා තියෙන්නේ මේ ශර්ප ගෝත්‍රිකේ කවුරු හරි මෙයාට මොනවා හරි එක්ක කෑමක් අරන් එන කෙනෙක් නැත්නම් සූප් එකක් අරන් එන කෙනෙක් නැත්නම් මෙයා බලන් දෙන කෙනෙක් කියලා. ඉතින් මේ වෙද්දි මෙතුමාගේ මේ තිබිච්ච හයි ෆීවර් එක අඩු වෙලා මෙතුමා ප්‍රකෘති 100ට ඇවිල්ලා පොඩි අර පොඩ්ඩක් හේතු වෙලා ඒ කියන්නේ නිදාගෙනම නෙමෙයි එයා හිටපු ඒ පැක් එක පොඩ්ඩක් හරි ගස්සගෙන ඒකට පොඩ්ඩක් හේතු වෙලා වගේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ මෙයාට මේ බර අඩි තියලා කවුරු හරි ඇවිදිනවා වගේ තේරලා තියෙනවා. ඒත් එක්කම අර ලාවට තියෙන අඩුවට තියෙන ලාම්පු එළිය මෙයා දැකලා තියෙනවා මේ කූඩාරමෙන් එළියේ අඩි 7ක් හෝ 8ක් පමණ උස කවුරුන් හෝ කූඩාරම දිහා බලන් ඉන්නවා කියලා. එතකොට මෙතුමා පළමුව මෙයා විශ්වාස කරලා තියෙන මේ ලොකු වලහැක් ඇවිල්ලා එළියේ ඉන්නවද කියලා. ඒ ටික වෙලා ගියාම මෙයාට තේරුම් ගිහින් තියෙනවා මෙයා මේ මිනිහෙක් වගේ තාමත් හොඳින් ඇවිදිනවා දිග අත් එකක් තියෙනවා. මෙයා ඊට පස්සේ තේරුම් ගන්න මේ වලහැක් නෙමෙයි මිනිහෙකුට බොහෝ දුර සමාන ඒත් ඊට වැඩි හාත්පසින්ම විශාල සත්වයක ජීවියෙක් යම්කිසි කෙනෙක් මෙයාගේ කූඩාරමේ එළියේ ඉන්නවා කියලා මෙයාට තේරුම් යනවා. හැබැයි පිටුනේ ටික වෙලාවක් යනකොට මෙයාට තේරෙනවා මෙයා මේ ටිකෙන් ටික කූඩාරමේ දොර ගාවටම එනවා කියලා. ඒ කියන්නේ ඇතුළු වෙන ස්ථානෙටම එනවා කියලා. ටිකක් වෙලා දොර ගාව රැඳී ඉන්නවා. මෙතුමා කියනවා මෙතුමා බය වුණා කෙල ගිලෙන්නවත් නැතුව ගියා කියලා මේ දැන් මෙයා මේ දකින්න දෙයි. එකපාරට මිතුරුනේ මේ කූඩාරමේ ඒ ඇතුළු වෙන දොරටුව ඈත් කරගෙන අර අඩි 8ක් විතර උස ජීවියා මේ කුඩාරම ඇතුළට එනවා. මෙතුමා කියන විදිහට මේ ඇතුළු වෙන ජීවියාගෙන් අපේ සුනකයන්ගෙන් එන සුවඳ කියන්නේ ඒ තියෙන ස්මෙල් එක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අඩි 8ක් විතර උසයි ඇඟ පුරාම ලෝම තියෙනවා. අති විශාල දේහයක් තියෙන එක්තරා සතෙක්. මෙතුමාට කතා කරගන්න බැරි වුණා කියනවා. කෑ ගහ ගන්නත් බැරි වුණා කියලා කියනවා. මෙයා කෙලීම මෙයා ළඟට ඇවිල්ලා තියෙනවා. මූණ දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ඒ සතාගේ අතේ ගුලි කරගෙන ආපු යම්කිසි දෙයක් පොඩි ගුලියක් මෙතුමගේ කටට ඔබලා තියෙනවා. මෙතුමා කියන විදිහට ඒ කටට ඔබලා තද කරපු වෙලාවේ මෙතුමාට ඒක ගිලුණා කියලා කියනවා. කකට දාන්න හම්බුන්නේ නැහැ. එකපාරට ගිලුණා. ටිකක් වෙලා මෙතුමා දිහා බලන් ඉඳලා මේ සතා ආපු විදිහටම හැරිලා අඳුරේ සීතලත් එක ඒ කියන්නේ හිම අතරේ නොපිනී ගිහින් තියෙනවා. මේ එකම මේ කලබලය දැකලා ශ්‍රී ගුරු බාබාජී දුවගෙන ආවා කියනවා ටෙන්ට් එක ගාවට. මෙයාගෙන ටෙන්ට් එක ඇතුළට. ඒතකොට මෙයා කියලා තියෙනවා මෙන්න මෙහෙම එක්කෙනෙක් ආවා අඩි 8ක් විතර උසයි. මගේ කටේ මෙන්න මේ වගේ දෙයක් එබුවා. ඊට පස්සේ කපාට නොපෙනී ගියා කියලා. එතකොට මේ සීගුරු බාබාජී කියලා තියෙනවා ඔයා ඔය දැකලා තියෙන දැන් යටි. ඒ යටි කියන්නේ අනතුරුදායක සතෙක් නෙමෙයි. ඔයාගේ ඔය උණ ගැන එයාට මොන හරි ඉඟියක් දැනලා තියෙනවා. ඔයාගේ හයි ෆීවර් ගැන මොන හරි ඉඟියක් දැනලා තියෙනවා. ඒකයි ඔය ගෙනල්ලා ඔයාගේ බේත කටේ ඔබලා ගියා. ඔක හර්බල් එකක් වෙන්න පුළුවන්. එයාලා දන්න බේතක් වෙන්න පුළුවන්. ඔයාට හෙට උදේ වෙදි සනීප වෙයි කියලා. ඒ කිව්වත් වගේ පහවදා උදේ මෙයා හොඳටම රිකවර් වෙලා තියෙනවා. හොඳටම සනීප වෙලා තියෙනවා. නැවතත් මෙයාලගේ වන්දනා ගමන පටන් අරන් තියෙනවා. ඉතින් මේ ශ්‍රී මදුකර් නාත් මෙතුමාට කියනවා 3M's කියලාත් කියනවා. මෙතුමා මේ කතාව කිහිප අවස්ථාවෙදිකම ප්‍රකාශ කරලා තියෙනවා. මම ඔයාලට පල්ලෙහාන් ලින්ක් එකක් දාන්නම්. එතුමා කරපු මේ සම්මුඛ සාකච්ඡාව. අදටත් එතුමා කියනවා මට එයා හම්බුණා. එයා මට මෙහෙම දෙයක් කළා. එයා කරපු දේ මම නැවතත් ප්‍රකෘති තත්ත්වයටපත් වුණා කියලා. ඉතින් මේ ශ්‍රී මදුකර් නාත් කියන්නේ අදටත් මේ යටි මුහුණට මුහුණ හම්බෙච්ච ඒ ගැන ඉතාමත් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරන ජීවමාන සාක්ෂිකරුවෙක් මිත්‍රවරුනි. Knew that it is a furry kind of person. The first doubt was that it's a bear, but no, it was standing like a human being. I couldn't see the features much, but it came near me and it made a very eerie noise, like I don't know how to. It's like a whistle, but it's not. I don't know that kind of. No, it's actually E sound, kind of E sound. And
then it took something and put it into my mouth, stuffed something into my mouth. It was a bit time that Bahadur came running inside and this one went out. April 9th, 2019, the Himalayas. An Indian Army expedition is on a remote mountain pass on the border of Nepal and China when they make a bizarre discovery. Massive footprints in the snow that don't match any known animal on Earth. මිත්‍රවරුනි, ලෝකයේ උසම කඳු මුදුන වන එවරස් කඳු මුදුනට කිලෝමීටර් 19 ගිනිකොන දෙසින් පිහිටලා තියෙනවා මකාලු කියලා කඳු මුදුනක්. මීටර් 8485ක් උසකින් යුත් මේ මකාලු කන්ද ආශ්‍රිතව ඉන්දියන් ආර්මි එකේ බේස් කැම්ප් එකක් තියෙනවා. මේ බේස් කැම්ප් එක ඇත්තම මෙයාලා පාවිච්චි කරන්නේ ඉන්දියන් ආර්මි මවුන්ටේරියන් එක්ස්පෙඩිෂන් ටීම් එක බේස් කරලා තියන්න. මේ ටීම් එකේ ප්‍රධාන රාජකාරිය තමයි මේ මකාලු කන්ද අවට පරීක්ෂණ කටයුතු සිදු කරන එක. ඉතින් මෙයාලගේ මේ දවසේ 22 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් තමයි කැම්ප් එකෙන් එළියට ගිහිල්ලා තියෙන්නේ මේ පරීක්ෂණ කටයුතු සඳහා. මේ කට්ටිය මෙයාලගේ පරීක්ෂණ කටයුතු කරමින් ඉන්න අතරතුර මිත්‍රවරුනි, ඇස් අදහාගත නොහැකි දෙයක් මෙයාලට හම්බෙනවා. මෙයාලා දකිනවා ගැඹුරු හිමේ ඉතාමත් පැහැදිලිව දකින්න තියෙන අඩි සලකුණු පේලියක්. සාමාන්‍ය මිත්‍රවරුනි, මේ වගේ උන්නතාංශයක කිසිම ජීවියෙකුගේ අඩි සලකුණක්, මේ වගේ විශාල ජීවියෙකුගේ අඩි සලකුණක් පිහිටන්න විදිහක් නැහැ කියලා මෙයාලා තේරුම් ගන්නවා. ඊට අමතරව මෙයාලා තේරුම් ගන්නවා මේ අඩි සලකුණු අස්වාභාවික බවක් තියෙනවා කියලා. මේ කට්ටිය කියන විදිහට මේ එක අඩියක් අඟල් 32ක් විතර දිග, අඟල් 15ක් විතර පළල, ඒ කියන්නේ සෙන්ටිමීටර් 81ක් දිග, 38ක් පමණ පළල එක අඩියක් සහ ඒ එක අඩියක ප්‍රමාණය තමයි මේ වගේ අඩි සලකුණු පේලියක් එක කඳු මුදුනක ඉඳන් අනෙක් කඳු මුදුනේ බෑවුමට බැහැගෙන ගිහින් තියෙනවා. ඉතින් මේක දැක්ක ගාම මෙයාලට තේරුම් යනවා මේක සතෙක්ගේ වෙන්න බෑ. මොකද කකුල් 4 සතෙක් නම් අනිවාර්යයෙන්ම ඒක පිහිටන ක්‍රමවේදයක් තියෙනවා. මොකද දැන් කකුල් 4කින් ඇවිදින සතෙකුයි කකුල් 2කින් ඇවිදින සතෙකුයි වෙන් කර අඳුනා ගන්න බැරි තරම් මේ නොහැකියාවක් තියෙන කණ්ඩායමක් නෙවෙයි. මොකද මේ ඉන්දියන් ආර්මි එකේ තාමත් දක්ෂ පළපුරුදු ගවේෂක කණ්ඩායමක්. මේක දැක්ක ගමන් මෙයාට තේරුම් යනවා, මේ කට්ටියට තේරුම් යනවා මේ කකුල් දෙකේ සතෙක් පහළට ඇවිදගෙන ගිහින් තියෙන අඩි සලකුණු කියලා. ඒ කියන්නේ මේක දැක්කහම මෙයාලා හිතනවා ඒ අඩි ප්‍රමාණය අනුව මේ ඇවිදගෙන ගිහින් තියෙන සතා අනිවාර්යයෙන්ම අඩි 8ක් හෝ 9ක් විතර උස වෙන්න ඕනේ කියලා. ඒත් එක්කම ඒ බර, ඒ හිමේ බැහැලා තියෙන බර ප්‍රමාණය අනුව මෙයාලා තේරුම් යනවා මේ මිනිහෙක් වගේ 4 ගුණයක් විතර බර සතෙක් තමයි ඇවිදගෙන ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මෙයාලා මේ අඩි සලකුණු ඡායාරූපගත කරලා තියෙනවා. මම මේ පෙන්වන්නේ ඒ ඉන්දියන් ආර්මි එකේ එක්ස්පෙඩිෂන් ටීම් එක ගත්ත ෆොටෝග්‍රාෆ්. එයාලා ඒක ඡායාරූපගත කරලා ඒක මැනලා ඒ සම්බන්ධව සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට අමතරව මෙයාලගේ එක්ස් ගිණුමේ මෙයාලා මේ ගැන නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ ඉන්දියන් ආර්මි එකේ ආසන්නම මේ යටිගේ අඩි සලකුණු හමුනායයි සැලකෙන අවස්ථාවක් විදිහට සැලකනවා. ඉතින් මම මේ වලට පෙන්වන්නේ එයාලා සොයාගත්ත අඩි සලකුණු සහ එයාලගේ වාර්තාවන් එක්ස් ගිණුමේ එයාලා මේ වාර්තා කරලා තියෙන ආකාරය. සුබ දවසක් මිත්‍රවරුනි. ඔන්න ඔක තමයි අද මගේ මාතෘකාව. යටි නොහොත් හිම මිනිහා. ඉතින් මේ 80 දශකයේ ඉපදිච්ච කට්ටිය ගොඩාක් අපි ඉන්ටර්නෙට් වලට, ෆෝන් වලට ඇබ්බැහි වෙලා නොතිබිච්ච කාලයක් තිබුණා. ඒ කාලේ අපි බොහෝම ආශාවෙන් බලපු ටීවී එකෙත් ටෙලිවිෂන් එකෙත් පෙන්නපු සහ පොතකින් කියවපු ලස්සන කාටුන් එකක් තිබුණා. ඒක තමයි ටින්ටින්. ටින්ටින් කාටුන් එක මේ පසු කාලීනව හඬ කැවීම් මාර්ගයෙන් දැන්ටත් ඕන කෙනෙකුට ඔයාගේ ෆෝන් එකකිනුත් බලන්න පුළුවන්. මේ කාටුන් එකේ මම ආසම කරපු කොටසක් තමයි ටින්ටින් ඉන් ද ටිබෙට් කියන ලස්සන කතාව. ඒ කතාවේ තියෙන්නේ ටින්ටින්ගේ යාළුවෙක් වෙත්ත චෑන් කියන මේ චීන යාළුවා එයාව බලන්න එන අතරතුරේ එයාගේ ප්ලේන් එක කඩා වැටිලා හිමාලයේ කඳු ආශ්‍රිතව එයාව බේරගන්න ටින්ටින් සහ එයාගේ යාළුවා වන කැප්ටන් හැඩොක් එක්ක මෙයා යනවා මේ හිමාලයට. මෙයාගේ මේ යාළුවෙක්ට මේ චෑම් බේරගන්න මෙයාට හීනෙන් තමයි මේවා පේන්නේ.
ප්ලේන් එක කඩා වැටිලා මෙයාගේ උදව් ඉල්ලනවා කියලා. ඉතින් මේ කෑන් කියන යාළුවා බේරගෙන එයාව ටික දවසක් තියාගෙන ඉන්නේ මේ යටි කියන සතා. ඒ කියන්නේ මේ හිම මිනිහා. ඉතින් මේ ටින්ටින් සහ කැප්ටන් හැඩොක් ගිහිල්ලා මෙයාගේ යාළුවා වෙච්ච මේ කෑන්ව හොයාගන්නේ මේ හිම මිනිහත් එක්ක ඉන්නකොට. ඉතින් ඒක හරිය ලස්සන කතාවක්. ඉතින් ඔය කතාව අපි පොඩි කාලේ මම පොත කියවලා තියෙනවා. ඉතින් ඒ පොත කියවන කාලේ ඒ සුන්දර මතකයන් එක්ක එකතු වෙච්ච මේ යම්කිසි පුරාවෘත්තයක් මගේ හිතෙත් ගොඩ නැගුණා මේ යටි ගැන. ඉතින් ඔය හරි ආසාවෙන් මම කියුවා පේපර් ආටිකල්, එතකොට ටීවී කියන ඩොකියුමන්ටේෂන් ඒ වගේ දේවල් මම කියවලා ටිකෙන් ටික මම බැලුවා ඇත්තටම මේ යටි කියන සතා මේ ලෝකේ ඉන්න සතෙක්ද නැත්නම් මේ අපේ හිතලුවක් විතරක් නම් ඇයි මේ පුරාවෘත්තයක් විදිහට අවුරුදු දහස් ගාණක් තිස්සේ මේකේ ඉන්නේ. ඉතින් මම හොයාගත්ත තොරතුරු සියල්ලම එකතු කරලා පිළිවෙලට හදාගත්ත ඩොකියුමන්ටේෂන් එකක් මම අද ඔයාලට අරන් යන්නේ. ඉතින් මේකෙදි මම හොයාගත්ත කරුණු කියන්නේ මම හොයාගත්ත දේවල් නෙමෙයි, මම කියවලා සහ අන්තර්ජාලයේ සැරිසරලා පොතපතින් හොයාගත්ත කරුණු එකතු කරගත්ත විස්තරයක් තමයි මම ඔයාලට කියන්න යන්නේ මේ යටි නොහොත් හිම මිනිහා ගැන. ඉතින් මේක හරි සුන්දර කතාවක්. මොකද මේ එක එක චිත්‍රපටි නිපද වෙලා තියෙනවා, මේ කාටුන් වල ප්‍රධාන චරිත බවට පත් වෙලා තියෙනවා මේ යටි නොහොත් හිම මිනිහා කියන්නේ. ඉතින් අපි අද බලමු. ඇත්තටම මේ යටි නැත්තම් හිම මිනිහා කියන්නේ මේ ඇත්තම සතෙක්ද? ඇත්තටම මෙහෙම සතෙක් ඉන්නවද? ඉන්නවනම් කොහෙද ඉන්නේ? එයා කොයි වගේ කෙනෙක්ද කියලා. මිත්‍රවරුනි, මේ කතාව පටන් ගන්න කලින් මම ඔයාලට කියන්න ඕන දෙයක් තියෙනවා. මේකේ අපිට සෑහෙන තොරතුරු තියෙනවා ඉවත දාන්න බැරි. මොකද ඇසින් දුටු සාක්ෂිකරුවෝ ඉන්නවා. එයාලා ගත්ත ෆොටෝස් තියෙනවා. ඊට අමතරව ඒ පළාත්වල ඒ යටි ජීවත් වෙන ප්‍රදේශ ආශ්‍රිතව සිටින ජනතාව විසින් ගොඩනැගූ කතාන්දර තියෙනවා. මේ හැම දෙයක්ම එකතු කරලා අපි බලමු මොකද්ද මේ කතාව, මේක ඇත්තම කතාවක්ද නැත්නම් මිත්‍යාවක්ද කියලා. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හරි. අපි යන් කතාවට. මට තේරිච්ච දෙයක් තමයි ඇත්තටම මිත්‍රවරුනි, මෙතන අපිට ඉවත දාන්න බැරි කරුණු ගොඩක් තියෙනවා. මොකද මේ යටි නොහොත් හිම මිනිහා කියන පුරාවෘත්තය ඕපපාතිකව අහසින් පාත් වෙච්ච කතාවක් නෙමෙයි මට හැඟෙන විදිහට. ඊට හේතුව ඒ තරමටම හිමාලය ආශ්‍රිතව ජීවත් වෙන මිනිසුන්ගේ ලේ වලට කා වැදිලා තියෙනවා මේ යටි නොහොත් හිම මිනිහා. එයාලා 90%කට වැඩිය විශ්වාස කරනවා කොහේ හෝ මේ හිම කඳු අතරේ මේ යටි ජීවත් වෙනවා කියලා. හරි, එහෙනම් අපි පියවරෙන් පියවර යන්. කවුද මේ යටි? කොහෙද ඉන්නේ? එයා කොයි වගේ කෙනෙක්ද? කවුද දැකලා තියෙන්නේ? දැක්කනම් සහ හම්බුනා සාක්ෂි ඒ මොනවද කියලා. පළමුවෙන්ම මම කාට කියන්නම් මේ යටි නොහොත් හිම මිනිහා කියන මේ සත්වය මොන වගේ කෙනෙක්ද? එයා සාමාන්‍යයෙන් මේ කතා ඔක්කොම එකතු කරලා බලනකොට සාරාංශයක් විදියට මට හැඟිච්ච දෙයක් තමයි අඩි 8ක් හෝ 9ක් උස, කකුල් දෙකෙන් මිනිහෙක් වගේ ඇවිදින, ඇඟ පුරාම ලෝම තියෙන, අත් දෙක හොඳට භාවිතා කරන්න පුළුවන්, අතේ ඇඟිලි 5ක් තියෙන, කකුලේ දෙකේ එක කකුලක ඇඟිලි 5 ගානේ තියෙන මිනිහෙකුට සෑහෙන දුරට සමාන, ඒත් මිනිහෙකුට අතිශය විශාල, මිනිහෙක් වගේ 4 ගුණයක් 5 ගුණයක් බර, අඩි 7ක් හෝ 8ක් හෝ ඊට වැඩියෙන් උස මේ හිමාලයේ හිම අතර සැරිසරන ජීවියෙක් කියලා. මෙයාගේ තව එක්තරා විශේෂත්වයක් තමයි මිනිස්සුන්ට පේනෙනවා සහ ශනිකව නොපෙනී යනවා. අඩිපාරවල් තියෙනවා. අඩිපාරවල් පටන් ගත්ත තැනක් තියෙනවා. හැබැයි දිගටම ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ටිකක් දුර ගිහලා අඩිපාරවල් එකපාර නැතුව යනවා. හිමාලයේ ඒ ආශ්‍රිත ජීවත් වෙන ජනතාව කියන්නේ එයාලට උදව් කරනවා කියලා. සමහර කට්ටිය එයා වන්දනා කරනවා. සමහර ආගම් මෙයා විශ්වාස කරනවා. ඉතින් මේ වගේ පැතිරුණු විෂයපතයක් තමයි මේ යටි කියන්නේ. මේක
විනාඩි කිහිපයකින් ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. මේ මම අද කතා කරන යටි බහුලවම දකින්න පුළුවන් ප්‍රදේශ කීපයක් තියෙනවා. නේපාලය, චීනය, උතුරු ඉන්දියාව, භූටානය, රුසියාවේ දකුණු රුසියාව ආශ්‍රිත ප්‍රදේශ, ටිබෙටය, මොංගෝලියාව. ඔය මධ්‍යම ආසියාවේ එක සර්කල් එකක් ඇඳහම ඒ ප්‍රදේශවල තමයි වඩාත් බහුලවම මේ යටි දකින්න හම්බෙන්නේ. හැබැයි මිතුරුනේ මෙයා දකින්න හම්බෙන්නේ අඩි 5000ක් 6000ක් උඩ උන්නතාංශයේ. එතනින් උඩ තමයි මෙයාව බහුලවම දකින්න හම්බෙලා තියෙන්නේ. මේ යටි ගැන කතාවට එන්න කලින් මට තව දෙයක් කියන්න දෙනවා මිතුරුනේ. මොකද මේ යටි හා සමාන ඒ හා ශරීර ලක්ෂණ තියෙන ඒ විදිහම ප්‍රොටෝටයිප් ජීවීන් ලෝකේ බොහෝ රටවල වාර්තා වෙලා තියෙනවා. බොහෝ රටවල ජනශ්‍රුතවල මේ සතා ගැන කතා කරනවා. අපි ආසියාව පැත්තෙන් බැලුවොත් අපි නිව්ගිනියාව, ජාවා, සුමාත්‍රා, චීනය, රුසියාවේ බොහෝ දුරට සයිබීරියානු කලාපය ආශ්‍රිතව, මොංගෝලියාව, ටිබෙටය, ඉන්දියාව. අපි එතනින් තවදුරටත් ඈතට ගියොත් කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, චිලි, ආජන්ටිනා ඔය වගේ ලෝකයේ පැතිරුණු ප්‍රදේශවල මේ යටි හා සමානව හැබැයි විවිධ නම් වලින් මෙයාව හඳුන්වමින් මේ විදිහම බොඩි ස්ට්‍රක්චර් එකක් තියෙන ජීවීන් ගැන කතා කරනවා. හැබැයි මම මේ ඔක්කොම පැත්තකින් තියලා අද කතා කරන්නේ මේ මධ්‍යම ආසියාවේ හිමාලය ආශ්‍රිතව ජීවත් වෙන යටි ගැන පමණයි. අපි අනිත් දේවල් වලට ඊළඟ කතාවකින් යමු. මිත්‍රවරුනි මේ යටි කියන සතා බහුලවම හමු වෙන ටිබෙටේ මෙයාව කොටස් 3කට කඩලා තියෙනවා. එයාලා කියනවා ජයගැන්ටික් ඒ කියන්නේ විශාලම සතෙක් ගැන කතා වෙනවා. ඊට අමතරව ඊට වැඩිය මධ්‍යම ප්‍රමාණයේ සතෙක් ගැන කතා වෙනවා. ඊට අමතරව ඉතාමත් කුඩා සතෙක් ගැන කතා වෙනවා. මෙයාලා මේ කියන්නේ මේ යටිගේ වර්ග 3ක් ඉන්නවා කියලා. තමයි මේ ටිබෙටේ කතා වෙන්නේ. මෙයාලගේ විශාලම එක්කෙනාට මෙයා කියන්නේ නයිල් මෝ කියලා. එයා කළු ලෝම ඇති අඩි 15ක් පමණ උස සතෙක් කියලා කියනවා. එතකොට මැද ඉන්න එක්කෙනා චුට්ටි කියලා කියන්නේ එයා අඩි 8ක් 7ක් උස අර විදිහටම ඝන ලෝම ඇති සතෙක් කියලා කියනවා. එතකොට එයාලගේ පොඩිම එක්කෙනා මෙයාලා කියන්නේ රැන් ෂිට් බොම්බේ කියලා. එයා අඩි 3ත් 5ත් අතර උසක් ඇති ඉතාමත් මිටි සතෙක් කියලා කියනවා. ඉතින් මේ සත්තු කොට්ටාස තුනම මේ ටිබෙටේ ජනතාව දැකලා තියෙනවා කියලා කියනවා. එයාලා විශ්වාස කරනවා මෙයාලගේ වර්ග 3ක් ඉන්නවා කියලා. ඒ කියන්නේ තාලම්මත් විශාල, පොඩ්ඩක් ඊට වැඩිය පොඩ්ඩක් මිටි මධ්‍යම ප්‍රමාණي සහ ඉතාමත් කුඩා. හැබැයි මේ දැකලා තියෙන සාක්ෂි වලින් වැඩිම මෙයාලට හම්බෙලා තියෙන්නේ මධ්‍යම ප්‍රමාණي අඩි 7ක් 8ක් උස කෙනා තමයි මෙයාලට නිතරම හම්බෙලා තියෙන්නේ. මතක තබා ගන්න මිතුරුනි මේ හැම කෙනෙක්ම හම්බෙන්නේ අඩි 5000 6000කට වැඩිය උස උන්නතාංශවල. ඒ කියන්නේ හිමාලයේ අඩි 5000ක් ආසන්න වශයෙන් 5000 වැඩිය උස ප්‍රදේශවල තමයි මේ යටි හම්බෙලා තියෙන්නේ. මෙයාලට කියන නම් ඒ කියන්නේ ඒ රටවල් වලට ආවේනිකව නම් මෙයාලා පට බැඳලා තියෙනවා මේ යටිට. ටිබෙටේ මෙයාලා මිචි කියලා කියනවා. ඊට අමතරව මීගොයි කියලා කියනවා. නේපාලේ බන් චණ්ඩී කියලා කියනවා. සහ මිර්කා කියලා කියනවා. චීනේ ෂිව්රින් කියලා කියනවා. රුසියාවේ චුචුනා කියලා කියනවා. රුසියාවේ සයිබීරියානු ප්‍රදේශයේ චුචුනායි කියලා කියනවා. ඉතින් මිත්‍රවරුනි මේ යටි දැකපු කට්ටිය මේ කියන හැඩරුව අනුව මෙයා සාමාන්‍ය මෙයාගේ මේ බොඩි ස්ට්‍රක්චර් එක ගත්තාම මීට අවුරුදු 40000කට පෙර ලෝකයෙන් තුරන් වුණු නියන්ඩර්තාල් කියන වානරයාගේ හැඩරුව තමයි ගොඩාක් දුරට පේන තියෙන්නේ. හැබැයි එයාට වැඩිය තාමත් විශාලයි. හැබැයි ඒ තියෙන ලක්ෂණ ඒ මූණ, ඇඟේ හැඩේ, ඇඟේ ලෝම, ඇවිදින ක්‍රමය ඒ සෑම දෙයක්ම බොහෝ දුරටම ළඟ කියලා කියනවා මේ නියන්ඩර්තාල් කියන මීට අවුරුදු 40000කට කලින් වඳ වෙච්ච අපේම ඥාතියට. මිත්‍රවරුනි මේ යටි කියන කෙනා අපි යටි කියලා කිව්වට මේ එක එක නම් වලින් හිමාලය ආශ්‍රිත ප්‍රදේශයේ ඉන්න ජනතාව හඳුන්වනවා යාව. එයාලට
මේ යටි කියන්නේ අරුම පුදුම කතාවක් නෙමෙයි. එයාලගේ ජනශ්‍රුතිවල එයාලගේ ආගමාශ්‍රිතව එයාලාගේ විශ්වාස අනුව මේ යටි කියන්නේ අවුරුදු දහස් ගාණක් තිස්සේ එයාලත් එක්කම ජීවත් වෙච්ච එයාලත් එක්කම බැඳුණු නමක්. මොකද මේ යටි දැකලා බටහිර ජාතීන් සහ වෙනත් රටවල් වල කට්ටිය පුදුම වුණාට කවදාවත් මේ නේපාලය භූතානය උතුරු ඉන්දියාව දකුණු චීනය වගේ ප්‍රදේශවල මිනිස්සු කවදාවත් පුදුම වුණේ නැහැ. එයාලා හැම කෙනාම කියන්නේ ඔය ඔයාලා දැක්කේ යටිනේ. එයා ඉන්නවා ඉතින්. එයා ඉන්නවා අපි එයාව දකිනවා සාමාන්‍යයෙන්. ඉතින් එච්චරයි. එයාලා ඒ ගැන අරුම් පුදුම වෙලා බය වෙලා විශ්වාස වෙලා අර ඇස් උඩ ගිහිල්ලා අපි වගේ අඩිසකුණක් දැක්කම අර බටහිර ජාතීන් වගේ මේ ඒක බයෙන් බිරාන්ත වෙලා යන්නේ. එයාලා කියන දැකලා තියෙන යටිනේ. ඒ කියන්නේ එයාලට ඒක සාමාන්‍යකරණයටපත් වෙලා තියෙන්නේ. යටි කියන කෙනාව ඒ රටවල මිනිස්සුන්ට සාමාන්‍යකරණයටපත් වෙලා තියෙන්නේ. එයාලා ඒ ගැන අරුම පුදුම භාවයකටපත් වෙන්නේ. එයාලා බය වෙන්නෙත් නැහැ. ඒ ගැන වැඩි හිතන්නෙත් නැහැ. බොහෝ දුරට එයාලා දැකලා තියෙනවා. බොහොම කට්ටියක් දැකලා තියෙනවා. අන්න ඒකයි මේකේ විශේෂත්වය. ඉතින් බටහිර ජාතීන් 1920 ගණන් වල විතර වගේ මේ ප්‍රදේශවලට කිට්ටු කරලා ඒ ප්‍රදේශවල ගවේෂණ කටයුතු කරනකොට මෙයාගේ අඩි සලකුණු දැකලා එයාගේ ඇවිදිනවා දැකලා ඡායාරූප දැකලා පොඩි පොඩි මේ වීඩියෝ ක්ලිප් අරගෙන ඒ වගේ දේවල් ගොඩාක් දේවල් වෙලා මේ ලෝම කැළඹුණාට මේ ප්‍රදේශවල කට්ටිය මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව අපි අර අපේ වචන කියන සත්ත පහකට ගණන් ගත්තේ නැහැ මේක. එයාලට ඒක සාමාන්‍ය දෙයක්. මොකද විශේෂයෙන්ම නේපාල ජාතිකයන්ට නේපාලයේ ජීවත් වෙන ශර්ප ගෝත්‍රිකයන්ට මේක සාමාන්‍ය දෙයක්. එයාලා කවදාවත් මේ ගැන පුදුමයටපත් වුණේ නැහැ. ඉතින් අවුරුදු දහස් ගාණක් මේ හිමාලයට පමණ පුරාවෘත්තයක් බවට පත් වෙලා තිබුණු මේ යටි පිළිබඳ කතාව බ්‍රිතාන්‍ය ජාතිකයන් ඉන්දියාව ආක්‍රමණය කරලා උතුරට යන්න ඒ කියන්නේ උතුරු ඉන්දියාව ප්‍රදේශයට ගිහිල්ලා ඒ ප්‍රදේශවල ගවේෂණ කටයුතු කරලා ලෝකයේ උස්සම තැන වන එවරස් කන්ද වෙත ගමන් කරන්න පටන් ගත්තට පස්සේ මොකද එවරස් කඳු තරණය කියන්නේ මේ එක දවසින් වෙච්ච වැඩක් නෙමෙයි. ඒක අවුරුදු ගාණක් තිස්සේ කරපු උත්සාහවල ප්‍රතිඵලයක්. ඉතින් ඒ වෙනකොට ඊට පස්සේ තමයි මෙයාලට මේ යටි ගැන තොරතුරු හම්බෙන්නේ. එයින් පස්සේ තමයි පෙරදිගෙන් බටහිරට මේ යටි ගැන කතාව යන්නේ. ඉතින් එයාලා සෑහෙන්න පුදුම වෙනවා. ඒ කියන්නේ ලොකු කතා හැදෙනවා. ලොකු මිත්‍යා මත ලෝපුරා පැතිරෙනවා. ඒ ප්‍රදේශවල ජනතාව ඉන්හැබිටන්ස්ලා මේවා වැඩි ගණන් ගත්තේ නැහැ. ඉතින් ඒ අදටත් එයාලා ඒක ගණන් ගන්න නැහැ ලොකු දෙයක් හැටියට. ඒත් බටහිර ජාතීන් මේ ගැන පුදුම කුතුහලකින් ජීවත් වෙන්නේ. මොකද මේ යටි කියන සතා අල්ලාගෙන හෝ ජීවමාන සාක්ෂියක් හොයාගත්තොත් බොහෝ දුරට මානව පරිණාමයේ උඩු යටිකුරු වෙන කතාවක් බවට පත් වෙන්න පුළුවන්. නැත්තම් මේ ලෝකේ මේ පවතින පරිණාමවාදය සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ගොඩක් කට්ටිය ගොඩක් උනන්දු වෙන්නේ මේ යටි ගැන. ඉතින් මිත්‍රෝනේ මේ යටි ගැන කතාව පළමු වරටම බටහිරට එන්නේ කොහොමද? ඒ 1921 ලෙෆ්ටනන්ට් කර්නල් චාල්ස් හොවාර්ඩ් නායකත්වය දෙනවා. මෙයා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මෙයා නායකත්වය දෙනවා බ්‍රිටිෂ් මවුන්ට් එවරස්ට් රෙකී එක්ස්පෙඩිෂන් ටීම් එකට. ඒ කියන්නේ මෙයා රෙකග්නයිස් කරනවා මේ මවුන්ට් එවරස්ට් වලට, ඒ කියන්නේ එවරස්ට් කඳු මුදුනට ළඟා විය හැකි ක්‍රමයක් තියෙනවද කියලා මේ හොයන්න යන පරීක්ෂකයා තමයි ලෙෆ්ටනන්ට් කර්නල් චාල්ස් හොවාර්ඩ් කියන්නේ. 1921 දී මෙයා මේ ප්‍රදේශයේ පරීක්ෂණ කටයුතු කරන්න පටන් ගන්නවා. මෙයාගේ ප්‍රධාන කාර්යය වෙන්නේ එවරස්ට් කන්ද තරණය කළ හැකි මාර්ග සොයා ගැනීම. කුමක් හෝ මාර්ගයක් එවරස්ට් කන්දට කිට්ටු කරන්න පුළුවන් ලේසිම මාර්ගය හොයා ගැනීම තමයි මෙයාගේ රාජකාරිය වෙන්නේ. ඉතින් මෙයා ටිබෙට් එක පැත්තෙන් තමයි යන්නේ. එවරස්ට් කන්දට ඊසාන පැත්තෙන් ඔටෝමොනස් රීජන් කියන ප්‍රදේශයෙන් මෙයා එවරස්ට් කන්දට බොහෝ දුරට කිට්ටු කරනවා. කිට්ටු කරලා ඒ ප්‍රදේශයේ බේස් කැම්ප් එකක් හදන්න පුළුවන් ප්‍රදේශයක් හොයලා එවරස්ට් කන්ද තරණය කරන්න අවශ්‍ය වටපිටාව සකස් කරමිනුයි මේ කාලේ ඉන්නේ. ඉතින් මෙයා මුහුදු මට්ටමේ ඉඳන් අඩි 21000ක, ඒ කියන්නේ මීටර් 6400ක් විතර උඩින් මෙයාගේ පරීක්ෂණ කටයුතු කරගෙන ඉන්න අතරතුරේදී මෙයා දකිනවා අద్භූත අඩි සලකුණු පේලියක්. මේක තමයි බටහිර ලෝකයට පළවෙනි වතාවට මේ යටි ගැන තොරතුරු එන්නේ. ඉතින් මෙයා මේවා ඡායාරූපගත කරනවා. මේ අඩි සලකුණු එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට බැහැගෙන යනවා. මේ අඩි සලකුණු වලින් මෙයා තේරුම් ගන්නවා මේ අඩි
8කට හෝ ඊට වැඩි වානරයෙක් හෝ මිනිසෙක් වෙන්න පුළුවන්. මොකද අඩිය තියන්නේ හරියටම අපේ කකුල වගේ විලුඹ තියෙනවා, ඇඟිලි පහක් තියෙනවා. ඒ විදිහට ඇවිදගෙන ගිය සතෙක්ගේ අඩි සලකුණු මෙයා හොයා ගන්නවා. ඒ අඩි බැහැලා තියෙන විදිහට මෙයා තේරුම් ගන්නවා මේ මිනිහෙක් වගේ 5 ගුණයක්වත් 6 ගුණයක්වත් බර කෙනෙක් වෙන්න ඕනේ. සහ අඩියේ ප්‍රමාණය අනුව මෙයා තේරුම් ගන්නවා අඩුම අඩි 8ක් හෝ ඊට වැඩි ගාණක් වෙන්න ඕනි කියලා. ඉතින් මේක තමයි 1921 තමයි පළවෙනි වතාවට බටහිර ලෝකයට මේ යටි ගැන අනාවරණය වෙන්නේ. ඊට පස්සේ මෙයත් එක්ක යන නේපාල ජාතිකයෝ, ඒ කියන්නේ මෙයත් එක්ක උදව්වට යන නේපාල ජාතිකයෝ කියනවා මේ හිම මිනිහා මෙයා මේ යටිගේ, ඒ කියන්නේ එයාලා යටි නෙමෙයි කියන්නේ, එයාලා කියන්නේ හිම මිනිහා කියලා. මේ අපේ හිම මිනිහා මෙයාගේ අඩිසලකුණු තමයි මේ තියෙන්නේ. එයා මෙතන දැන් ටිකකට කලින් ඉඳලා බහැලා ගිහින් තියෙනවා. ඊට පස්සේ තමයි මේ ලෙෆ්ටනන්ට් කර්නල් චාල්ස් හෝවර්ඩ් මෙයාලගෙන් ප්‍රශ්න කරන්නේ කවුද එතකොට මේ හිම මිනිහා කියන්නේ? එයා කොයි වගේ කෙනෙක්ද? ඉතින් ඒ වගේ තොරතුරු මෙයා හාරවසලා සම්පූර්ණ වාර්තාවක් සකස් කළ බ්‍රිතාන්‍යයට යවනවා. ඒක තමයි පළවෙනි වතාවට යටි ගැන බටහිර ලෝකයා දැනගන්න වාර්තාව වෙන්නේ. හැබැයි මිත්‍රවරුනි මේ 1921 මේ හෝවර්ඩ් ලෙෆ්ටනන්ට් කර්නල් හෝවර්ඩ් මේක හොයාගත්තට ඊට කලින් මේ පිළිබඳ වාර්තා ඇවිල්ලා දෙනවා. හැබැයි එයාලා ළඟට ඇවිල්ලා නැහැ. මොකද මේ 1921 තමයි මෙයා මේ බොහෝ දුරට මේ හිමාලය උඩටම ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ඉවරස් කඳු පැත්තට ගිහිලා තියෙන්නේ. 1832 දී ජේම්ස් ප්‍රින්සෙප්, එයත් මේ ඉංග්‍රීසි ජාතිකයෙක්, මෙයා පොතක් ලියනවා Experience in Mountain in Nepal කියලා. මේ නේපාල ජාතිකයන් හමු වෙලා මෙයා මේ ගැන පොතක් ලියනවා, මේ හිමාලයේ කඳුපන්ති ගැන පොතක් ලියනවා. මේකේ මෙයා සඳහන් කරනවා මේ යටි ගැන. එයාලා කියන්නේ මේ නේපාල ජාතිකයන් අමුතු ජීවියෙක් ගැන සඳහන් කරනවා, අමුතු වානරයෙක් ගැන සඳහන් කරනවා කියලා එයාගේ මේ පොතේ මෙයා සඳහන් කරනවා. ඊට අමතරව 1899 දී ලෙෆ්ටනන්ට් කර්නල් ලෝරන්ස්, එයා ස්කොට්ලන්ඩ් ජාතිකයෙක්, එයා පොතක් ලියනවා එමන් ද හිමාලයන්ස් කියලා. ඒ පොතේ මෙයා සඳහන් කරනවා මේ හිමාලය ආශ්‍රිත මිනිස්සු යටි කියලා ජීවියෙක් ගැන සඳහන් කරනවා. මම දන්නේ නැහැ මේ කවුද කියලා. හැබැයි මෙහෙම කෙනෙක් ගැන මෙයාලා හැමතිස්සෙම කතා වෙනවා කියලා. ඒ කතා වෙන කෙනා තමයි 1921 දී හිමාලය කන්ද, ඒ කියන්නේ එවරස් කන්ද තරණය කරන්න යන්න පාරක් හොයන්න යන ලෙෆ්ටනන්ට් කර්නල් හෝවර්ඩ්ට හම්බෙන්නේ අඩිසලකුණු. ඉතින් මේ ලෙෆ්ටනන්ට් කර්නල් චාල්ස් හෝවර්ඩ්ගේ කතාව තමයි එතකොට මේ පළවෙනි වතාවට ලිඛිත වාර්තාවක්, ඒ කියන්නේ මේ සම්පූර්ණ විශ්වාස කළ හැකි වාර්තාවක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ 1925 දී N.A. තුම්බාසි කියන ග්‍රීක ෆොටෝග්‍රැෆර්, මෙයා මේ ග්‍රීක ජාතිකයෙක්, මෙයා මේ රොයල් ජියෝග්‍රැෆි කියන ඒ සොසයිටියේ සමාජිකයෙක්. මෙයා සඳහන් කරනවා හිමාලයේ සුමි ග්ලැසියර් එකේ යටි මෙයා දැක්කා කියලා. මෙයා කියනවා මෙයා මීටර් 150ක් විතර ආසන්නයට ගිහිල්ලා මේ යටිව දැක්කා. එයා ඊට පස්සේ හිමත් එක්ක ඒ තියෙන හිම පතනයත් එක්ක නොපෙනී ගියා. මෙයා කියනවා මම මීටර් 150කට තරමටම මම මෙයාට කිට්ටුණා කියලා. මෙයා තමයි මේ යටි පළවෙනි වතාවට ඇහැට දැක්කා කියලා කියන්නේ. මෙයාගේ නම තමයි N.A. ටොම්බාසි. මෙයා ග්‍රීක ෆොටෝග්‍රැෆර් කෙනෙක්. මෙයා රොයල් ජියෝග්‍රැෆි සොසයිටියේ සමාජිකයෙක්. 1921 දී චාල්ස් හෝවර්ඩ් අඩිසලකුණු ෆොටෝග්‍රාෆ් කළා. ඒ වගේම පළවෙනි වතාවට මෙයා ඇහෙන් දැක්කා කියලා කියන්නේ 1925 දී N.A. ටොම්බාසි. ඉතින් මෙයා කියනවා මම බොහෝ දුර ළඟට යන මේ උත්සාහ කළා. එයා හිමත් එක්කම ඇවිදගෙන ගිහිල්ලා අඩි 8ක් විතර උස වානරෙක් වගේ ලොකු ඇඟක් තියෙන, ඒත් මිනිහෙක් වගේ හරි කෙලින් ඇවිදගෙන යන, අත් දෙක හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇවිදිනකොට අත් දෙක හොඳට වේ කරලා ආමනේ අපි මිනිහෙක් ඇවිදිනවා වගේ ඇවිදගෙන ගියා. මං ඉස්සරහින් එයා හිමත් එක්ක නොපෙනී ගියා කියලා. ඉතින් මෙයා ඊට පස්සේ කරලා තියෙන දේ තමයි මේ හිම කුණාට ඉවරුනහම ටක් ගාලා එයා ගියේ පැත්තට ගිහින් තියෙනවා. එතකොට එයා කියලා තියෙනවා ඒ යනකොට ඒ වෙනකොටත් එයා ගියේ අඩිසලකුණු තිබුණා කියලා. ඉතින් මෙයා ට්‍රැක් කරන් ගිහින් තියෙනවා. හැබැයි අර අධික හිමපතනේ හින්දා ඒ අඩිසලකුණු එහෙම්මම හිමත් එක්ක වැහිලා නොපෙනී ගිහිල්ලා මෙයාට එතන ඉහා හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ වාර්තා දෙකෙන් පස්සේ 1921 1925 වාර්තා දෙකෙන් පස්සේ ලැබුගින්නක් වගේ පැතිරෙන්න පටන් ගන්නවා මේ යටි කියන කතාව. මොකද යුරෝපියන්ට මේක අලුත්ම දෙයක්. එයාලා විශ්වාස නොකරපු දෙයක් තමයි මේ කතාව. ඉතින් ඊට පස්සේ තමයි මේ ගැන මුළු ලොවම උනන්දු වෙන්න පටන් ගන්නේ. මේකේ දෙවෙනි කතාවේදී මෙයාලා මේ කියන විශේෂම කාරණයක් තමයි මේ හරියටම මිනිහෙක් වගේ මේ ඇවිදිනවා. ඒ අඩිසලකුණු හරියට මිනිහෙක් වගේ ඇවිදිනවා.
හැබැයි ඇඳුම් කිසිවක් නැහැ. ඇඟ පුරාම ලෝම තියෙන්නේ. ලෝම වලින් තමයි මුළු ඇඟම ආරක්ෂා වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ යා පැහැදිලිවම කියන දෙයක් තමයි මේ අත් දෙක ගැන. මොකද අපි ඇවිදින විදිහට මේ අත් දෙක මෙහෙම වේවෙන කියන්නේ මේ ඉස්සරහට පස්සට මෙයා විහිදුවනවා. ඒ කියන්නේ අපි ඇවිදිනකොටත් සාමාන්‍යයෙන් ඇවිදිනකොට අත් දෙක හරි කෙලින් තියාගෙන යන්න බෑනේ. එතකොට ඉස්සරහට එක අතක් යනවා අනෙක් අත අනිත් පස්සට යනවා. ඒ විදිහටම අත් දෙක මෙයා මූව් කරනවා. ඊට අමතරව අත්වල ඇඟිලි තියෙනවා. ඇවිද්ද ගිය අරිසලකුණ බලපුවහම කකුලේ ඇඟිලිත් පැහැදිලිව තියෙනවා. ඉතින් සම්පූර්ණ මිනිහෙක් වගේ. වෙනසකට තියෙන්නේ අති විශාලයි බොඩි ස්ට්‍රක්චර් එක. ඇඟ පුරාම ලෝම තියෙනවා. අතුම් කිසිවක් නැහැ. මේ ස්ථානෙම 1937 දී ජෝන් හන්ට් කියන බ්‍රිතාන්‍ය හමුදා නිලධාරියා ඒ පාරෙම එතනම නැවත වතාවක් මේ යෙටිගේ අඩි සලකුණු ඔබ්සර්ව් කරනවා. එයාටත් හම්බෙනවා 1937 දී එම ස්ථානයේම මෙයාගේ අඩි සලකුණු. ඊට පස්සේ 1944 දැන් මේ අපි 1800 ගණන්වලදී මම ටික ටික එන්නේ. මේ දැන් මේ මෑතක් වෙනකන් එන තොරතුරු අරගෙන තමයි මම එන්නේ. 1944 දී ලෙෆ්ටනන්ට් කර්නල් CR කුක් පොඩ්ඩක් ඉන්න මේ මෙතනදී මම පොඩි පැහැදිලි කරනවා කියන මේ හැමතිස්සෙම මේ ආමි ඔෆිසර් කෙනෙක් ලෙෆ්ටනන්ට් කර්නල් කෙනෙක් ලෙෆ්ටනන්ට් කෙනෙක් කැප්ටන් කෙනෙක් ඇයි එහෙම කියලා හිතනවා ඇති මොකද මේ හැම කතාවකම ඉන්නේ කියලා. එයාලා මොකද මේ රටක් වෙනම ආක්‍රමණය කරන්න යනකොට හරි රටක් අල්ල ගන්න යනකොට හරි යුද්ධ හමුදා නිලධාරීන් තමයි ඉස්සෙල්ලාම එන්නේ. හැබැයි මේ යුද්ධ හමුදා නිලධාරීන් අති දක්ෂයෝ. එයාලට සර්වේ කරන්න පුළුවන්. එයාලට මේ ජනපද පිහිටවන්න පුළුවන්. එයාලට ආණ්ඩු කරන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ඔය ඉතිහාසය ගැන අපි කතා කරද්දී හැම අවස්ථාවකදීම යුද හමුදාවේ ලෙෆ්ටනන්ට් කැප්ටන් කර්නල් ඒ වගේ නමක් එක තමයි පටමැදිලා තියෙන්නේ. ඉතින් මේ අති දක්ෂ නිලධාරීන් මෙයාලා. මෙයාලා මේ ඕල් රවුන්ඩර්ස්ලා. ඒ හින්දා තමයි මේ මෙයාලගේ නමත් එක්ක මෙයාලගේ නම් එක්ක එන්නේ හැමතිස්සෙම. 1944 දී ලෙෆ්ටනන්ට් කර්නල් CR කුක් සහ එයාගේ බිරිඳ මාග්‍රට් ඒ දෙන්න එකතු වෙලා එයාලගේ ටීම් එකත් එක්ක හිමාලය ආශ්‍රිත පරීක්ෂණ වගේක් කරන්න පිටත් වෙනවා. මෙයාලගේ ටීම් එකත් එක්ක සිංගලීලා කියන කඳු පන්තිය. ඒ කියන්නේ අඩි 14000ක් උසින් තියෙන්නේ. අඩි 14000ක් උසින් තියෙන මේ කඳු පන්තිය මෙයාලා පරීක්ෂණ කටයුතු වගේක් කරගෙන තියෙනවා. එතකොට මෙතෙන්දී ඔයාලා මෙයාලට හම්බෙනවා එයාලා ඉන්න තැන එයාලා හිටපු තැන ඉඳන් පහළට බැහැගෙන ගිහිල්ලා අඩි සලකුණ වගේ මේක තියෙන්නේ හිමේ නෙමෙයි. මේ අඩි සලකුණු පිහිලා තියෙන්නේ පස්වල. ඒ කියන්නේ පළවෙනි වතාවට හිමෙන් තොර පස් සහිත භූමියක අඩි සලකුණු හම්ුනේ මේ ලෙෆ්ටනන්ට් කර්නල් CR කුක් කියන කෙනාට. ඊට පස්සේ එයාගේ බිරිඳගේ සංග්ලාස් එක අරගෙන ඒ කියන්නේ අර හිමේ අපි කඳුනගෙන භාවිතා කරන සේෆ්ටි ග්ලාස් එක අරගෙන ඒ අඩි සලකුණක ගාවින් තියලා ෆොටෝ එකක් ගන්නවා. මම මේ පෙන්නන්නේ ඒ ෆොටෝ එක. එතනින් තියලා මෙයා ෆොටෝ ගන්නවා ෆොටෝ ටිකක් ගන්නවා මේ අඩි සලකුණු. එතකොට මේ තමයි පළවෙනි වතාවට සාමාන්‍ය භූමිය පස් සහිත භූමියේ මේ යෙටිගේ අඩි සලකුණු හම්බෙන්නේ. ඊට පස්සේ මිත්‍රෝනේ 1948 දී ඒ කියන්නේ ඔය දෙවන ලෝක යුද්ධේ පටන් අරන් තියෙන කාලේ රොයල් එයාර්ෆෝස් එකේ නිලධාරියෙක් වෙන පීටර් බ්‍රයන් එයත් මේ හිමාලය ආශ්‍රිතව එයාගේ පරීක්ෂණ කණ්ඩායමක් එක්ක පරීක්ෂණ කටයුතු කරගෙන යනකොට එයාටත් ඔය විදිහටම ඔය ප්‍රදේශ ආශ්‍රිතවම අඩි සලකුණු හම්බෙනවා. 1950 වෙනකොට මිත්‍රවරුනි බටහිර ජාතීන් අතර යෙටි ගැන සෑහෙන දේවල් කියන්නේ ඒ කියන්නේ ලැබු ගින්නක් වගේ පැතිරිලා හැම කෙනාම කතා කරන මාතෘකාව බවට පත් වෙලා තිබුණා. මොකද මේ හම්බෙන සාක්ෂි 1920 ගණන් වලින් ඉඳන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් හම්බෙලා තිබුණා. මම මේ ඔයාලට කිව්වේ මේ ප්‍රධානම දේවල් ඊට අමතරව තව සෑහෙන දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම කිව්වේ නෑ. හම්බෙච්ච ප්‍රධානම සාක්ෂි සහ මොකද එයාලා ගාව ෆොටෝග්‍රාෆ් එයාලා ගාව දැකපු දේවල් මොකද විශ්වාසවන්ත පුද්ගලයෝ නිකන් අපි මේ දැක්කා අරහෙන් දැක්කා මෙහෙන් දැක්කා කියලා කියන ඔය කටකතා කියන සාමාන්‍යයෙන් ඉන්නවනේ අපිත් ඔහම මේ නිකන් ආවට ගියාට කතා කියන කට්ටිය නෙමෙයි මෙයාලා මේ රෙස්පොන්සිබිලිටි එක තියෙන පුද්ගලයෝ ඒ හින්දා තමයි මම මේ කතාව ඉදිරිපත් කළේ. ඉතින් මේ කතාව ඔක්කොම එකතු කරලා 1950 විතර වෙනකොට මුළු යුරෝපෙම සහ බටහිර රටවල වල මේක ලැබු ගින්නක් වගේ පැතිරලා ගියා. 1951 දී මිතුරුනේ ඉංග්‍රීසි ජාතික එරික් ෂිප්ටන් මේ වැදගත්ම සාක්ෂියක් ඉංග්‍රීසි ජාතික එරික් ෂිප්ටන් මීටර් 6000ක් ඉහළ හිමාලයේ
මෙයා කඳු තරණය කරමින් ඉහළට යන අවස්ථාවේදී මෙයා මොකද කියන්නේ මෙයා උත්සාහ කළා කියනවා මේ එවරස් කඳු තරණය කරන්න. ඒ අතරතුරේදී එරික් ෂිප්ටන් කියන මේ ඉංග්‍රීසි ජාතිකයාට මෙයාට හම්බෙනවා පැහැදිලිවම හිමේ සටහන් වෙච්ච අඩිසලකුණු. එයාගේ හිම පොරව ඒ අඩිසලකුණක් ගාව තියලා මෙයා මේ ඡායාරූපගත කරනවා. මම මේ පෙන්වන්නේ ඒ ඡායාරූපේ. ඉතින් මේ ඡායාරූපය මුළු ලෝකෙම පුරා වෛරල් වෙලා යනවා. තාමත් වේගෙන් පැතිරෙනවා. ඉතින් මේකේ විශේෂත්වය තියෙන්නේ ඇඟිලි හොඳට බෙදිලා තියෙනවා. ඊට අමතරව විලුම හොඳට බැහැලා තියෙනවා. මේ සතාගේ බර හොඳට බලා ගන්න පුළුවන් අඩිසලකුණු තමයි මෙයාට හම්බෙන්නේ. ඉතින් මිතුරුනේ විද්‍යාඥයෝ මේ අඩිසලකුණු ඒ කියන්නේ මේ ෆොටෝග්‍රාෆ් පරීක්ෂා කරලා කියනවා අනිවාර්යයෙන්ම මිනිහෙක් හෝ මිනිහෙකුට වඩා විශාල වානරයෙක්ගේ විය යුතුයි කියලා. මේ අඩිය බලලා කියන්නේ. අඩිය බලලා කියනවා මිනිහෙක් හෝ අතිවිශාල මිනිහෙක් හෝ කුමක් හෝ වානරයෙක් ඇවිදගෙන ගිය අඩිසලකුණු තමයි කියලා විද්‍යාඥයෝ කියනවා. ඉතින් මිත්‍රවරුනි අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ උතුරු හිමාලය, නේපාලය, ටිබෙටය ආශ්‍රිතව පැවති මේ පුරාවෘත්තය යුරෝපීය ජාතිකයන්ට ඒ කියන්නේ බටහිරයන්ට අනාවරණය වෙලා ඒ කූට ප්‍රාප්තියට පත් වූ අවස්ථාවක් විදිහට අපිට ගන්න පුළුවන් 1953 එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නෝජි එවරස් කන්ද තරණය කිරීම. මේ අවස්ථාවේදී පළමු වතාවට ඉතිහාසයේ මිනිසෙක් එවරස් කන්ද මත පය තැබූ මොහොතේදී මේ එඩ්මන්ඩ් හිලරි එයාගේ වාර්තාවල සඳහන් කරලා තියෙනවා හඳුනා නොගත් අඩිසලකුණු බොහෝ ප්‍රමාණයක් අතිවිශාල මිනිසෙකුගේ නොවන ඒත් මිනිසෙක් වගේ ඇවිදින කුමන හෝ සතෙකුගේ අඩිසලකුණු විශාල ප්‍රමාණයක් ඔහුට හමු වූ බව ඔහුගේ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට එවරස් කන්ද තරණය කරලා ඒ ලෝකයේ උසම පියස්සට ගොඩ වුණු මිනිසා පළමු වතාවට ලෝකයට ඔහුගේ අත්දැකීම් ඉදිරිපත් කරනකොට ඔහුගේ වාර්තාවල ඔහු විශේෂ අවධානයක් යොමු කරලා සඳහන් කරලා තියෙනවා ඔහුට මේ අඩිසලකුණු හම්බුණු බවට. ඒ මුල ඉඳන්ම අපි ස්ටෙප් බයි ස්ටෙප් ඇවිල්ලා 1953 එවරස් කන්ද මුදුනට යනකන් තමයි මම මේ කතාව දිගටම අරන් ආවේ. ඊට පස්සේ මිත්‍රවරුනි ඔය මුල ඉඳන් ඔය කතාව ගලාගෙන ඇවිල්ලා ඉන්දියන් ආමි එක ඔවුන්ගේ අත්දැකීම් මාධ්‍යයට නිරාවරණය කරන තුරු 100 ගණනක් ඊටත් වැඩි 100 ගණනකට වැඩි පිරිසක් මේ හිම අතර හඳුනා නොගත් අතිවිශාල ජීවියෙක් ගමන් කරන ආකාරය සහ ඔවුන්ගේ ඡායාරූප විශාල ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සත්‍ය අසත්‍යභාවයේ අද වෙනතුරු වලට විද්‍යාඥයන් විසින් 100% සහතික කරලා නැහැ. ඊට හේතුව හරියටම perfectly මේ සතා අල්ලගන්න බැරි වෙච්ච හේතුවින්ද. ඉතින් මේ කතාව මිත්‍රවරුනි මම මේ ඔයාලට අරන් ආවේ මුල ඉඳන්ම කොහොමද මේ යටි ගැන කතාව ලෝකයට ආවේ සහ අද වෙනකොට ඒ කතාව මොන වගේ මට්ටමකද තියෙන්නේ කියලා. ඉතින් මිත්‍රවරුනි මේ වෙනකම් මේ ගලාගෙන ආපු කතාව අපි 50ට 50 තියලා බැලන්ස් කරලා බලමු මේ කතාවේ සත්‍ය අසත්‍යභාවය පිළිබඳව අපිට හිතෙන දේ සහ මට හිතෙන දේ. අද වෙනකොට මිත්‍රවරුනි ඔයාලා පිළිගන්නවද මේ සතාගේ සැලකිය හැකි ලෝම සහ පොඩි පොඩි හම් කැබලි විශාල ප්‍රමාණයක් මේ කඳුනාගෙනට හම්බෙලා තියෙනවා. ඔවුන් මේවා සියලුම දේවල් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේන් මිත්‍රවරුනි 90%ක්ම පිළි අරන් තියෙනවා මේ වලසෙක්ගේ හෝ සහ වෙනස් සතෙකුගේ හෝ සහ මේ ලෝකයේ දැනට සොයාගෙන තියෙන කුමක් හෝ දෙයක් හා සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි මිත්‍රවරුනි 10%ක නියඳින් මේ වෙනකොට කියලා තියෙනවා මේ ලෝකයේ හඳුනා නොගත් මේ දක්වා අපි දන්නේ නැති ජීවියෙක්ගේ ඥාන හා සම්බන්ධ වෙනවා කියලා. කියන්නේ 10%ක් එයාලට කියලා තියෙනවා අයිඩෙන්ටිෆයි කරන්න බෑ. මේක අපි දන්නේ නැති කෙනෙක්ගේ, අපි දන්නේ නැති ජීවියෙක්ගේ කියලා. ඒ හින්දා මිත්‍රවරුනි මේ කතාව 50ට 50 තියලා අපි ගත්තත් බොහෝ දුරක් අපිට යන්න වෙනවා සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කතා කරන්න. ඊළඟට මිත්‍රවරුනි තව ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ජීවියෙක් අවුරුදු දහස් ගාණක් තිස්සේ මේ හිමාලයේ කඳු අතර ජීවත් වෙනවා නම් ඔවුන්ගේ පරම්පරාවක් ඉන්න ඕනේ. ඒ කියන්නේ දරුවන් බිහි කරන්න ඕනේ. ඒ කියන්නේ පැටවු හම්බෙන්න ඕනේ. වැඩිහිටියෝ ඉන්න ඕනේ. මියගිය සත්තු ඉන්න ඕනේ. සහ තුවාල වෙච්ච සත්තු ඉන්න ඕනේ. ඒ වගේ
අපිට තියෙනවා දැන් પરම්පරාවක් ජීවත් වෙනවා නම් එතකොට අපිට හම්බෙන්න ඕනේ කාට හරි අඩුම ගානේ මැරිච්ච සතෙක්. අන්න ඒකයි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක තාම කාටවත් මැරිච්ච සතෙක්, පැටියෙක්, වයසට ගිය කෙනෙක් සහ මියගිය සතෙක්ගේ ඇටසැකිල්ල තාම හම්බෙලා නැහැ මිත්‍රෝටි. මෙතෙන්දී බොහෝ දෙනෙක් කියන කතාවක් තියෙනවා මෙයාලගේ අනන්‍යතාවය හෙළිකරන්න අකමැති හින්දා බොහෝ දුෂ්කර තැන්වල තමයි එකතු වෙලා ඉන්නේ. එයාලා ඒ වගේ තැන්වල තමයි රැස් වෙන්නේ, ඒ වගේ තැන්වල තමයි ජීවත් වෙන්නේ. මෙයාලා එක්ස්පෝස් වෙන්නේ නැහැ කියලා. ඒත් කොයිම අවස්ථාවක මෙයාලා එළියට එන්න ඕනේ. සහ මැරිච්ච කෙනෙක්ගේ මල සිරුරක් හම්බෙන්න ඕනේ කියලා තමයි විද්‍යාඥයෝ කියන්නේ. ඊට අමතරව තව එක ප්‍රශ්නයක් තියෙනවා. මේ අවුරුදු දහස් ගාණක් මෙයාලා ජීවත් වෙනවනේ මෙයාලා ආහාරයට ගන්නේ මොනවද? මෙයාලා කෑමට ගන්නේ මොනවද? ඔය හිමාල කඳු වාසිතව ගොඩක් ආහාර ද්‍රව්‍ය නැහැ. වනාන්තරත් උඩට යන අඩුයි. ඊට අමතරව සත්තුත් අඩුයි. එතකොට මෙයාලා මොනවද කෑමට ගන්නෙ? එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මිත්‍රෝනි මෙයාලා දඩයම් කරලා දෙයක් ආහාරයට ගන්නවා නම් බහුලව සතුන් ඉන්න ඕනේ එතන. ඉතින් ඒ වගේ බහුලව සතුන් ගැවසෙන්නේ නැති මිනිසාටත් ගමන් කළ නොහැකි අති දුෂ්කර ප්‍රදේශවල ජීවත් වෙනකොට මෙයාලගේ ආහාර දාමය මොන වගේ දෙයක් වෙන්න ඕනද? මෙන්න මෙතන ලොකු පැටලිලි සහගත තත්ත්වයක් තියෙනවා. පළවෙනි එක මියගිය සතෙක් හෝ ඇටසැකිල්ලක් හෝ හම්බෙන්න ඕනේ. ඒකට මෙයාලා ආහාරයට ගත්ත දෙයක් තියෙන්න ඕනේ. මෙතෙන්දි මිත්‍රෝර්ණි තවත් එක මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. මෙයාලා මේ වෙන ඩයිමෙන්ෂන් එකක ජීවත් වෙන්නේ එක අවස්ථාවල මේ ඩයිමෙන්ෂන් එක මාරු වෙලා අපිට එකපාරට පේනවා මෙයාලා ඇවිදගෙන යනවා. ඊට පස්සේ නැවතත් එයාලගේ පෙර සිටි ඩයිමෙන්ෂන් එකට යනවා කියලා. ඒ කියන්නේ සමාන්තර ලෝක න්‍යාය. ඒ කියන්නේ අපි මේ ඉන්න තැනම වෙනත් ලෝක 100 ගණනක් තියෙනවා කියලා විශ්වාසයක් කියන්නේ කම්පැරිසි තියරයක් තියෙනවා. එතකොට ඒ එකක ඉන්නේ ඒ ජීවීන් කොට්ටාශයක් පොඩි ස්ලයිඩ් එරර්ස් වෙලා එකපාරට මෙහෙට එනවා. මෙයාලා එතකොට ඒ ඇවිදගෙන යන විදිහට ඇවිදගෙන යනවා. එකපාරට මෙයාලා නැවතත් එයාලගේ සිටිය ලෝකෙටම යනවා කියලා. ඒකට විද්‍යාඥයෝ කියන මොකද මෙයාලගේ අඩිසලකුණු බලලා කියනවා මේ එක තැනකින් එකපාරට පටන් ගන්නවා අඩිල. ඒ කියන්නේ අඩිසලකුණු. දිගටම ඇවිල්ලා නැහැ. ආවනම් ආපු තැනක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම නැහැ. එකපාරට පටන් අරන් ටිකක් දුර ගිහිල්ලා ඒ අඩිපාර එකපාරටම නොපෙනී යනවා. ඒ කියන්නේ මේ පොඩි ප්‍රමාණයක එක මේ මීටර් 100ක 200ක ප්‍රමාණයක විතරයි මෙයාලගේ අඩිසලකුණු තියෙන්නේ. ආපු තැන නැහැ, ගිය තැන නැහැ. අඩිසලකුණු තියෙනවා. එතකොට එතෙන්දී තමයි ওই විද්‍යාඥයෝ ගොඩක් කට්ටිය කියන්නේ මේ වෙන ඩයිමෙන්ෂන් එකකින් මේ මාරු වෙන ජීවීන් පිටසක් වෙන්න පුළුවන්. එයාලගේ ඩයිමෙන්ෂන් එකෙන් දැන් අපේ ඩයිමෙන්ෂන් එකට ඇවිල්ලා ඒ ටික වෙලාවක් ඉන්නවා. එතන නැවතත් එයාලගේ හිටපු ඩයිමෙන්ෂන් එකට යනවා. ඒකයි මේ අපිට මේ මෙයාලගේ මියගිය සහ ඇටසැකිලි අය කිසිම දෙයක් දකින්න නැති වෙන්නේ ඒ හින්දා කියලා කියනවා. එතකොට මේකේ තවත් තියරියක් මේ තව පිරිසක් ඉදිරිපත් කරනවා. මෙයාලා පරිණාමයේ වෙන්වී ගිය අතුවල එක අත්තක් වෙනම පැත්තකට ගිහිල්ලා ඒක අපිට එක්ස්පෝස් වෙන්නේ නැතුව තාම හොයාගන්න බැරුව සැඟවිලා තියෙනවා කියලා. ඒ කියන්නේ වානරයාගෙන් අපි පරිණාමය වෙලා අතු බෙදලා ගිහිල්ලා එක අත්තක් ගිහිල්ලා වෙනම පැත්තකට හැරලා යනවා. ඒක අපිට හොයාගන්න බෑ. ඒකට තව එක ප්‍රබල සාක්ෂියක් කියන මොකද ලෝකයේ බොහෝ රටවල මේ සමාන ජීවීන් හම්බෙන හින්දා විද්‍යාඥයන් කියනවා මේ ඒ හා සමාන ඒ කොට්ටාසයක් ඉන්නවා. එයාලා අපෙන් පුළුවන් තරම් ඈත් වෙලා ඉන්නේ. අපිට පේන්නවත් ඉන්නේ වෙනම අපේ නෑදෑයන් කොට්ටාසයක් කියලා. එතකොට තව පිරිසක් කියනවා මේ පිටසක් වලින් පැමිණි ජීවීන් කොට්ටාසයක් පිටසක් වලින් පැමිණිලා මේ ලෝකෙට ඇවිල්ලා එයාලා ඒ වෙනම ජීවත් වෙනවා. එයාලගේ වෙනම ආහාර රටාවක් තියෙනවා. එයාලා අපිට පේන්න ඉන්නේ නැහැ. ඉතින් ඒ අවුරුදු 100,000 ගානක ඉඳන් මේ පැමිණි ජීවීන් පරම්පරාව වරයි යනවා. ඉතින් ඔන්න ඔය වගේ කතාවකුත් තියෙනවා. ඉතින් මේ කතාව වලට ඇත්තටම කියනවා නම් සාක්ෂි නැහැ මේ මෙහෙමයි කියන්න. මේ එක තියරිස් ඉදිරිපත් වෙන තියරිස් තමයි මේ ඒ කෙසේ වෙතත් මිත්‍රවරුනි මේ යටි කියන ජීවියා අදටත් හිමාලයේ ජීවත් වෙනවා. අද වෙනකොටත් විඩෙන් විඩ මොහ ගැන සාක්ෂි හම්බෙනවා. හැබැයි මිත්‍රවරුනි ප්‍රශ්නයකට තියෙන්නේ මේ සතා කොහෙන්ද ආවේ කොහෙද ඉන්නේ මොනවද කන්නේ කොහොමද එයාලගේ ජීවන තොරතුරු එයාලගේ කොහොමද එයාලගේ ලයිෆ් ස්ටයිල් එක මේ කිසිම දෙයක් තාම නිරාවරණය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ හින්දා මිත්‍රවරුනි අදටත් මේ යටි කියන සතා අපේ මනංකල්පිත චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ජීවමාන චරිතයක් බවට තාම පත් වෙලා නැහැ.
ඉතින් මිත්‍රවරුනි අපි බලාපොරොත්තු වෙමු අපි ජීවමානව ඉන්න කාලේ මේ යටි කියන සතා එක්ස්පෝස් වෙලා ඔහු ගැන නිවැරදි තොරතුරක් අපිට දැනගන්න වාසනාව ලැබෙන්න කියලා. ඉතින් යටි බලන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? අපි යන්න ඕනේ හිමාලයට. ගිහිල්ලා try එකක් දාලා බලන්න ඕනේ. බැරි වෙන්නේ මං හිතන්නේ මේ වීඩියෝ එක බලන කවුරු හරි උත්සාහයක් දාන්න ඉඩ තියෙනවා. ඉතින් බලමු try කරලා ඊට කරින් මේ channel එක subscribe කරන්න, share කරන්න, like එකක් දාන්න. අපි බලමු මේ යටි ගැන ඊළඟට වාර්තා වෙන තොරතුරු මොන වගේ වෙයිද කියලා. එහෙනම් මිත්‍රෝනි සුබ දවසක්.